ජීඑල් පීරිස් පැතුමා කරන්නේ සියලු රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන විෂන් එකම එතුමා ඒක ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ඒකට සතුටුයි. ඒකට උස්වත්ත පවුලේ හඳුන්වා දෙන රස ඇබ්බැහිය චර්පි චිප්ස් රිදෙන්නේ දැනෙන රස. එක දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මම කිය පරිණත නායකයෙක් නේ. මම හිතන්නේ මේ දේශපාලන ෆීල්ඩ් එකේ ඉන්න ඔබතුමා මට කියන්න දෙන්නේ නැහැ මට කියන්න දෙන්නේ නැහැ නේ. මමත් කතා කරන්න එපා. මමත් කතා කරන්න එපා. ඔය දෙන්නම කතා කරලා හරියට මටත් වෙලාව දෙන්න උත්තරේ දෙන්න. පොඩි වෙලාවක් දෙන්නකෝ. එතකොට රනිල් වික්‍රමසිංහ කියන්නේ මම හිතන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න පල්ල පුරුදුම රට කැඩිච්ච නන්නතරච්චි රට හදලා පෙන්නපු නායකයා. එතුමා විවිධ උපක්‍රමශීලී නායකයෙක්. එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක කමිටු දාලා හරියන්නත් වෙන වැඩ පිළිවෙලකින් හරි මේක ඔක්කොම ඒක එතුමාගේ පරමාර්ථය කරා අපි දකින්නවා යනවා මේක. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් හෝ මේ හැම දෙනාම එකතු කරගෙන මොකද එතුමාට කිසිම ලෝභකමක් නැහැ. මම ජනාධිපති වෙන්න උනේ. එතුමා ඒක ආදර්ශයෙන් පෙන්නුවා. මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපති කළා. සජිත් ප්‍රේමදාස මහත්තයාට එතුමා පක්ෂ නායකයා වෙලා ඉන්නේ ජනාධිපති අපේක්ෂකත්වයේ දුන්න සරත් පොන්සේකා මහත්තයාට දුන්නා. ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. මෙතන පොදු විපක්ෂයක් නිර්මාණය කිරීම සඳහා අජබෙන් නිතර මල් පාර පැත්තේ නාය කවුද? ඕක ගිහලා තිබා උදේට ඔය මීඩියා කට්ටිය ඔයගොල්ලෝ අරිනවනේ ගේට්ටුව ගාවට බැලුවේ හැකිනේ. ඔයගොල්ලෝ මීඩියා කට්ටිය ඈ සිරිකොතර නෙමෙයි මල් පාර හරි හරි ඔයගොල්ලෝ මීඩියා කට්ටිය යවනවනේ මල් පාරේ ගේට්ටුව ගාවට. අරිනවනේ. ඉතින් එතකොට බලාගන්න නෑ අබේසක මහත්තයා දැන් අපි යවනවා කියලා හරියන්නේ නෑ විරස ඇවිල්ලා ඉන්නවා ඕන තරම්. ප්‍රශ්නයක් අහුවම උත්තර දෙන්න කියලා. මානපෙර මහත්තයා දැන් ඔබතුමා කලින් කිව්වනේ මේ අපේ පැත්තට කට්ටිය එනවා කියලා. ඒ හින්දා මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න ඕනේ. එනවා කවුද? නෑ නෑ ඔබතුමා උත්තරයක් දෙන්න ඕනේ. මොකද ඔබතුමාම කලින් කිව්වනේ මේ කට්ටිය එනවා කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා මගේ පක්ෂ නායකයානේ. එතුමා කරන වැඩපිළිවෙලට මම නිකන් කුරු ගාලා අවුල් කරන්න ඕනේ නෑ. ඒකින්ද මේ වැඩපිළිවෙලේ වැදගත් උත්තරයට වඩා එතුමා කරන වැඩපිළිවෙලයි වැදගත්. ඒක කරන්න අපි ඉඩ හරින්න ඕනේ. ඒකද ඔබතුමාලා හවසර දැන් සජිත් මහත්තයා අත්තරලා දාලා ජීඑල් මහත්තයා හම්බෙන්න යන්නේ. නෑ ජීඑල් පීරිස් පැතුමා කරන්නේ සියලු රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතන විෂන් එකම එතුමා ඒක ක්‍රියාත්මක කරනවා. ඉතින් අපි ඒකට සතුටුයි. ඒකට විවිධ මං කියන්නේ දේශපාලන පක්ෂ 33ක් වගේ මං හිතනවා දැන් දන්න විදිහට සම්බන්ධ වෙලා වැඩ කරනවා. දකින්න රකින්න ජන පෙරමුණ